සුවඳ කතා තවත් එපිසෝඩ් එකකට ඔයාලා හැමදෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න හිතුවා මොනවා තිබුණත් මෙව්වා නැතුව වැඩක් නැති જાතිය සෙට් එකක් ගැන. කතාව පටන් ගන්න හිතුවා මම මුලින්ම ලෝකේ අදටත් තියෙන පරණම Audi Cologne එකේ. කමනි මම මේ වීඩියෝස් වල කමෙන්ට් සෙක්ෂන් එකේ දකින්න එකක් තමයි මේ perfume ගැන රිවිව් ගියාම සමහරු කමෙන්ට් කරනවා මේ Audi Cologne එකක් විතරක් තියෙන මම කියලා. ඉතින් Audi Cologne එකක් විතරක් තිබ්බා කියලා දුක් වෙන්න එපා. Audi Cologne කියන්නේ perfume තිබ්බට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන එකක්. මම නිකන් මෙහෙම අහන්නම්. මේ ලංකාවේ තියෙන Audi Cologne brands වලින් මේක ඇඩ් එකක් නෙමෙයි, ස්පොන්සර්ඩ් මුකුත් නෙමෙයි. ලංකාවේ තියෙන Audi Cologne වර්ග වලින් ඔයා ආසමනවටද? එහෙම එකක් කියලා නෑ. Audi Cologne වලට නම් පුංචි කාලේ ඉඳන්ම මං හරි ආසයි. ඒ කියන්නේ අපි ඉපදුනාට පස්සේ අපිට අපේ අම්මා තාත්තා නෑදෑයෝ හැමෝම අපිට ගෙනල්ලා දෙන්නේ Audi Cologne cream ඔය වගේ දේවල්නේ. ඒකෙනුත් පුංචි බබෙක්ව සුවඳවත්ව තියාගන්න මූලිකම වෙන්නේ Audi Cologne. ඉතින් එතකොට අර ඔයා කිව්ව කතාවේ කමෙන්ට් එක දාන්නේ මට විතරක් Audi Cologne එකක් විතරයි තියෙන්නේ. මට ඉතින් perfume collection එකක් නෑ. එහෙම දාන කමෙන්ට්ස් අතරේ ඉතින් පුංචි බබෙකුටත් එහෙම කියන්න පුළුවන්. අනේ මට විතරයිනේ Audi Cologne එකක් විතරමයිනේ. මොකද ඉතින් සාමාන්‍යයෙන් පොඩි බබාලට perfume spray කරන්නේ නෑනේ. ඉතින් චූටි බබාලා එහෙමයි කියලා perfume spray කරන්නේ නැහැ කියලා පුංචි බබාලා ළඟ සුවඳ නැද්ද? නෑ හරි සුවඳයි. ඉතින් ඒ සුවඳ මතක් වෙන්න Audi Cologne එකක් කොච්චර වැදගත්ද? චූටි බබෙක්ගේ ඔළුවෙන් එන සුවඳ එයා නෑවුවට පස්සේ එයාගේ ඔළුවට දාන Audi Cologne එක. ඉතින් එහෙමත් එක්ක මට මගේ පුංචි කාලේ එහෙම පුංචි මතකයක් තියෙනවා. රෙබෙකලි කියන්නේ මගේ පුංචි කාලේ ඉඳන් අදටත් තියෙනවනේ රෙබෙකලි. අදටත් මගේ ළඟ මගේ කණ්ණාඩි මේසේ උඩ තියෙන මං ආසම Audi Cologne එක තමයි රෙබෙකලි කියන බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ මේක බ්‍රෑන්ඩ් එකක් ගැන එහෙම කියනව නෙවෙයි. මං හරි ආසයි. ඒකෙන් එන සුවඳට මං හරි ආසයි. ඉතින් ඒ හින්දා මේ Audi Cologne උත් අද ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා මං හිතනවා. ඔව්. ඉතින් Audi Cologne ගැන කතා කරනකොට ඇත්තටම ලෝකේ මුල් කාලේ හදපු සුවඳ වෙලවුන් වර්ග මුල් කාලේ කියලා මං අදහස් කරන්නේ මේ 1700 ගණන් වල ඉඳලා ඉස්සරහට අර ලෝකේ ඊට කලින් කාලේ ගැන නෙමෙයි 1700 ගණන් වල ඉඳලා විශේෂයෙන්ම ප්‍රංශය ඒ වගේ යුරෝපා රටවල් මුල් කරගෙන හදන perfume වර්ග ගැන කතා කරනකොට අපිට මුල් කාලේ හම්බෙන ඔක්කොම ඒවා මේ කොලොන් ටයිප් ඒවා. කොලොන් ටයිප් කිව්වහම එකක් තමයි මේවා මේ සිට්‍රස් වර්ග ටිකක් වැඩිපුර තියෙනවා. ඒ වගේම මල් සුවඳ කැටි වෙලා තියෙනවා. ඒ වගේම තමයි perfume වල ඒ කියන්නේ සුවඳ විලවුන් වල තියෙන සගන්ධ තෙල් සුවඳ තෙල් සාන්ද්‍රණයේ අණුව ඊටු ටිකට එකතු කරන්නේ ගොඩක් වෙලාවට ඇල්කොහොල්නේ. එතකොට තියෙන සගන්ධ තෙල් සාන්ද්‍රණය ප්‍රතිශතයේ අණුව මේවා කැටගරි වලට කඩනවනේ. ඕ ෆ්‍රෙෂ් කියනවා, Audi Cologne කියනවා, ඊට පස්සේ EDT Audi Toilet කියනවා, Audi Parfum කියනවා, Extrait de Parfum කියන ඔය වගේ කැටගරි කඩනවනේ. එතකොට මේ මෙතනින් අඩුවෙන්ම සුවඳ තෙල් තියෙන එක තමයි ඕ ෆ්‍රෙෂ් කියන්නේ. එයාගේ 1.5ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි සගන්ධ තෙල් අන්තර්ගත වෙන්නේ. ඊට පස්සේ Audi Cologne කියන එකේ සාමාන්‍යයෙන් 2.5ක් වගේ සගන්ධ තෙල් සාන්ද්‍රණයක් තියෙනවා. අපි EDP කියන එකට ආවොත් 15ත් 20ත් අතර සුවඳ තෙල් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා EDP එකක. එතකොට සුවඳ තෙල් ප්‍රමාණය වැඩි වෙන්න සුවඳ තියෙන වෙලාව වැඩි. හැබැයි ප්‍රොජෙක්ට් වෙන ප්‍රමාණය අඩුයි. මොකද ප්‍රොජෙක්ට් වෙන්නේ අර වාෂ්ප වෙන දේ නිසානේ. එතකොට හැබැයි වැඩි වෙලාවක් තියෙන්නේ සමහරලාට සැරට සුවඳ තියෙන්නේ EDP එකක. හැබැයි එහෙම කියලා මේ Audi Cologne කියන එක පල්ලෙහායින් තියන්න බෑ. මොකද මේ සුවඳ කියන එක සැරින් සැරේ අපි ප්‍රංශය මුල් කරගත්ත Guerlain කියන perfume house එකෙන් තමයි 1800 අග ගණන් වෙනකොට ඔය දෙවනි පියවරට ඒ කියන්නේ සුවඳ තෙල් ප්‍රමාණය වැඩි ඔය EDT EDP කියන ඒවාට එන්න ගන්න. ඒකෙනුත් ඇත්තටම මුල් කාලේ ලෝකෙ තිබ්බේ මේ EDT කියන ඒවා. EDP සහ Parfum කියන ඒවා ඒ තරමට තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම ඊට කලින් තිබ්බ ගොඩක් ඒවා කොලොන්. ඒ කියන්නේ සිට්‍රස් සහ මල් සුවඳ වර්ග වැඩිපුර තිබ්බ. ඒ වගේම මේ ඔයිල් ප්‍රතිශතය අර මං කිව්වා වගේ 2.5ක් වගේ තිබ්බ ඒවා තමයි තිබුණේ. ඉතින් කතාව පටන් ගන්නේ අදටත් තියෙන ලෝකේ පළරණම
ඕඩි කොලෝන් කිව්වහම ඇත්තට ඕඩි කොලෝන් වල නියම සුවඳ අදටත් ඔය ලංකාවේ වේවා වෙනත් රටවල වේවා තියෙන ඕඩි කොලෝන් වලට බේස් කරගන්න ප්‍රධානම සුවඳ අන්තර්ගත වෙන්නේ මෙන්න මේ අදටත් නිකුත් වෙන මෙන්න මේ ඕඩි කොලෝන් එකේ මේක 4711 මේක ජර්මන් බ්‍රෑන්ඩ් එකක් 1792 දී තමයි මුලින්ම නිකුත් වෙන්නේ 4711 ඔරිජිනල් ඕඩි කොලෝන් එකෙන් මේකේ ප්‍රධානවම සිට්‍රස් වර්ග ඒ කියන්නේ දොඩම් ලෙමන් ඒ වගේ සිට්‍රස් වර්ගත් ඒ වගේම ලැවෙන්ඩර් අන්තර්ගත වුණා. ඉතින් මේකට ස්ප්‍රේ කරන එකක් නෑ මේ අපි ළඟත් මම හිතන්නේ සයිස් කීපකින් බෝතල් තිබ්බා. මේක නම් ස්ප්‍රේ කරන එකක් නෑ මම හිතන්නේ මේකේ ලොකු ඒවයි ස්ප්‍රේ කරන ඒවා තියෙනවා. මේකේ තියෙනවා ml 200 සහ ඊටත් ලොකු බෝතල් තියෙනවා. බලන්න ඔයාට එන ෆීලින් එක මොකද්ද කියලා මේකත් එක්ක. මේක අර මම කියපු විදිහට ඔඩික්ලෝන් සුවඳම තමයි එන්නේ. හරි නැචරල්. මේක තමයි ඉතින් ඔරිජිනල් ඕඩි කොලෝන් එක කියන්නේ ඕක. මේක අර ඔයගොල්ලෝ දන්නවනේ මේ X බෝටල් එක. ඒ අර අපි ඔළුවේ ගානේ අර ඔළුවේ කැක්කම හැදුනම ඒ X එක ගානකොට ඒ X එකේ තියෙන අර පුංචි සිදුරක් X ඔයිල් එක ගන්න. අන්න ඒ වගේ සිදුරක් තමයි මේකේ තියෙන්නේ. මේකේ මුකුත් නොබ් එකක් මේක ස්ප්‍රේ කරන්න මුකුත් නැහැ. ඇටමයිස් එකක් නැහැ. රෝල් ඔන් එකකුත් නැහැ. ඇටමයිස් එකකුත් නැහැ. ඉතින් ඒක නිසා මේකෙන් මේ පුංචි සිදුරකින් තමයි මේ ඔඩික්ලෝන් එක ගන්න පුළුවන්. ඒ අරගෙන අපිට ඔඩික්ලෝන් එක ගන්න පුළුවන්. හැබැයි අපිට මේක ගාද්දි ඒ සුවඳ දැනෙනවා පුංචි කාලේට ගියා වගේ හැඟීමක් තමයි මට නම් එන්නේ. මුල්ම කාලේ මේ සුවඳ ෆෝමියුලා එක හැඳින්නුවේ මිරකල් වෝටර් කියලා. මේ මිරකල් වෝටර් එක ජෝවන්නි මාරියා ෆෙරීනා කියන කෙනා තමයි 1709 10 විතර කාලෙදී මේකේ ෆෝමියුලා එක හැදුවා කියන්නේ. ඉතින් මේක ගොඩක් දෙනා ආසාවෙන් වැළඳගත් එකක් වුණා. අපි මේ දැන් දන්න 4711 කියන වෙළඳ නාමයේ යටතේ මේක නිකුත් වෙන්න ගන්න 1792 වගේ ජර්මන් සමාගමක් මොරයන් වර්ඩ්ස් කියන සමාගම විසින් තමයි නිකුත් කරන්නේ. එතකොට මොරයන් වර්ඩ්ස් මගින් නිකුත් කරන මේ පර්ෆියුම් එකේ ෆෝමියුලා එක නිර්මාණය කරන්නේ අර මුල් මිරකල් වෝටර් කියන සුවඳ ජර්මන් ජාතික විල්හෙම් මියුලන්ස්. ඉතින් අද වෙනකොට මම දන්නේ පුංචි වෙනස්කම් වෙලා ඇති මේ ඔරිජිනල් ෆෝමියුලා එකමද කියන්න දන්නේ. අපි බලමු මේකේ නෝට් බ්‍රේක් ඩවුන් එක මොන වගේද වෙන්නේ කියලා. ඉතින් අදටත් ගොඩාක් දෙනෙක් මම දන්න එකක් තමයි මේ 4711 ඔරිජිනල් ඕඩි කොලෝන් එක අපිට ලංකාවේ මිලදී ගන්න තියෙන්නේ අඩුවෙන් මම දන්න ෂොප් වලත් මේ ඕඩි කොලෝන් එක ආපු ගමන් ගොඩක් දෙනෙක් එකපාර ඇවිල්ලා තියෙන බෝතල් ඔක්කොම අරන් යනවා. සමහරු මේ සමාජයේ ඉහළම රැකියාවල නිරත වෙන අය, ඒ වගේම ධනවත් අය, ඒ කියන්නේ මුදල් වියදම් කරන්න පුළුවන් අය. හැබැයි මේක ලොකු මිලක් වෙන්නේ නැහැ සාපේක්ෂව ගත්තොත්. හැබැයි මාර ආසාවක් හැමෝම මේකට තියෙන. ඒක ඇත්ත. මොකද අපේ පුංචි කාලේ වගේ මොකද ඕඩි කොලෝන් කිව්වහම මෙයාව කොපි කරගෙන අපි දන්න ඔක්කොම මේව හදන්න ගත්තේ. හැබැයි මේ පසු කාලීනව දැන් නම් එනවා මහා මේ සැර සුවඳ තියෙන ළමයි නෙමෙයි අපිටවත් මේ දරන්න බැරි සුවඳ තියෙන සමහර මේ ඕඩි කොලෝන් වර්ග එනවා. හැබැයි මේකේ තියෙන මේ ඔරිජිනල් සුවඳ මේක තමයි ඉතින් ඕඩි කොලෝන් කිව්වොත් මේකේ සුවඳ තමයි ඔරිජිනල් සුවඳ. හැම දිනෙකම අදටත් ආදරයෙන් වැළඳ ගන්න එක. මෙයාගේ টপ නෝට්ස් වල තියෙනවා දොඩම්, ලෙමන්, ඒ වගේම බර්ගමොට්. ඒ කියන්නේ තනිකරම පැංගිරි වර්ග තමයි අපිට මෙයාගේ টপ නෝට්ස් වල දකින්න ලැබෙන්නේ. මෙයාගේ මිඩල් නෝට්ස් නැත්නම් හાર્ඩ් නෝට්ස් වලට යනකොට රෝස්මරි සහ ලැවෙන්ඩර් අන්තර්ගත වෙනවා. ලැවෙන්ඩර් කියන්නේ ආසාය ආසිතන જાතියේ සුවඳක්. හැබැයි හරි විදිහට පාවිච්චි වුණොත්. මෙයාගේ බේස් නෝට්ස් වලට ගියාම ඒත් දොඩම් ගහේ කොටස් දෙකක්මයි තියෙන්නේ. නම් දෙකක් විදිහට ඔයාලට අහන්න ලැබුණට නෙරෝලි සහ පෙටිග්‍රේන් අන්තර්ගත වෙනවා. දැන් කලින් ඇහුවා අපි දොඩම්, ලෙමන්, බර්ගමොට්. දැන් ඊට පස්සේ බේස් නෝට්ස් වල මම කිව්වා නෙරෝලි සහ පෙටිග්‍රේන් කියලා. මොනවද මේ නෙරෝලි සහ පෙටිග්‍රේන් කියන්නේ කියලා දන්නවද? නෙරෝලි කියන්නේ දොඩම් ගහේ මලෙන් නිස්සාරණය කරන ඔයිල් එක, සගන්ධ තෙල්. පෙටිග්‍රේන් කියන්නේ දොඩම් ගහේ චූටි දලු සහ චූටි රිකිරි වලින් නිස්සාරණය කරන සගන්ධ තෙල් එක. එතකොට දොඩම් ගහේම කොටස් තමයි නෙරෝලි සහ පෙටිග්‍රේන් කියලා කියන්නේ. එතකොට මේකෙත් වැඩිපුරම තියෙන්නේ සිට්‍රස් වර්ග නේ. ඊට අමතරව ඇරෝමැටික් හොඳ ඇරෝමැටික් ස්වභාවයක් දෙන රෝස්මරි සහ ලැවෙන්ඩර් අන්තර්ගත වෙනවා. ඉතින් අදටත් මම හිතනවා වැඩි දෙනෙක් හරි ආස වෙන නිෂ්පාදනයක් තමයි ඔරිජිනල් 4711 ඕඩි කොලෝන් එක. ඉතින් දෙවනියට කතා කරනවා දෙවනියට පරණ මේක මෙයා නම් ගොඩක් දෙනෙක් දන්නවා රුපියල් 5000කටත් අඩු මුදලකට මේ බෝතලේ
මට මතක විදිහට තියෙනවා මිලිලීටර් 125. රුපියල් 5000කට වැඩිය අඩුයි. මේක අඩු ගානට ගොඩක් තැන්වල ගන්න තියෙනවා කියලා පල්ලෙහා දාලා සලකන්න එපා. දැන් මේ වෙනකොට එන අම්මෝ අර හයිප් වෙලා යන ඔයාලා පස්සෙන් හොයාගෙන යන ගොඩාක් පර්ෆියුම් වර්ග වලට වැඩිය නම් මෙයා මේ ගොඩක් දෙනෙක් ආස වෙන හොඳ සුවඳක් තියෙන පර්ෆියුම් එකක්. ඒ වගේම හොඳ ඉතිහාසයක් තියෙන පර්ෆියුම් එකක්. මේ බ්‍රෑන්ඩ් එක යාඩ්ලි. දැන් අපි මේ මුලින් කතා කරපු එක ජර්මන්. මේ දෙකම ප්‍රංශ නෙමෙයි. මේ යාඩ්ලි පටන් ගන්න 1770. කොච්චර කාලයක්ද නේ? සෑහෙන කාලයක්. 1770 මේ යාඩ්ලි මුල් කාලීනව ඇත්තටම මේ සබන් වර්ග තමයි සුවඳ සබන් වර්ග තමයි නිෂ්පාදනය කරා කියන්නේ. ඒකම මෙයාලගේ පර්ෆියුම් ලයින් පටන් ගන්නවා. මෙයාලගේ පරණම පර්ෆියුම් දෙකක් තමයි ඉංග්ලිෂ් රෝස් එකයි ඉංග්ලිෂ් ලැවෙන්ඩර් එකයි. මේ තියෙන්නේ ඉංග්ලිෂ් ලැවෙන්ඩර්. මේක මං හිතන්නේ අපි කතා කරා මේ ෆූජියේ කියන පර්ෆියුම් කැටගරිය ගැන. මේ ඉංග්ලිෂ් ලැවෙන්ඩර් කියන එකත් මේ ෆූජියේ කියන කැටගරියට අන්තර්ගත කරන පර්ෆියුම් එකක්. මෙයාගේ টොප් නෝට්ස් වල බර්ගමොට් තියෙනවා. හાર્ට් නෝට්ස් නැත්තම් මිඩල් නෝට්ස් වල ලැවෙන්ඩර් තියෙනවා. මෙයාගේ බේස් නෝට්ස් වල ඕක් මොස් තියෙනවා. එතකොට ඔය තුන තියෙන ග්‍රීන් පැත්තට යන. ඒ කියන්නේ ෆර්න්. ෆූජියේ කියලා කියන්නේ ප්‍රංශ භාෂාවෙන් ෆර්න්. මීවන. මීවන ගහේ සුවඳ කිට්ටුවෙන් යන. ඒ කියන්නේ ග්‍රීන් වයිබ් එකක් දෙන කියන එක. එතකොට ඒ කිට්ටුවෙන් යන ග්‍රීන් වයිබ් එකක් දෙන පර්ෆියුම් එකක් ෆ්ලෝරල් සහ අනිකුත් කොම්පෝනන්ට් සිට්‍රස් කොම්පෝනන්ට් එකතු වෙලා ඔයා ටික වැඩිපුර පාවිච්චි කරන එකක් නෙමෙයි. වාගේ පර්ෆියුම් එකක් නේ ඇත්තටම ගෙනාවේ. මේක ගැන වාගේ අදහස කියන්නකෝ මේ මොන වගේ තැනකට කොහොම සෙට් වෙන එකක්ද? අවුරුදු ගාණක් තිස්සේ අපේ ගෙවල් වල ඒ කියන්නේ අපි පුංචි කාලේ අපේ ගෙවල් වල අපේ අම්මා තාත්තා පොඩි කාලේ ඒගොල්ලන්ගේ ගෙවල් වල ඔය යාඩ්ලි කියන බ්‍රෑන්ඩ් එකෙන් ඕ පවුඩර් එහෙම සුද්දගේ කාලේ ඉඳලානේ. ඔව් පවුඩර් එහෙම තිබ්බා මට මතකයි. සබනුත් තිබ්බද? මට ගොඩක් මතක පවුඩර් එක. පවුඩර් එකත් නිකන් ටින් එකක් වගේ මට මතක. නිකන් පොඩි ටින් එකක් තිබුණේ. යකඩනේ. යකඩ ටින් එකක්. ඒක උඩ මෙහෙම ඇරියහම සිදුරු තියෙනවා. ආපහු වහන්න පුළුවන්. මට ඒක හරියට මතකයි. මොකද මේ ඉස්සර කියන්නේ පරණ ගොඩක් පරණ ගෙවල් වල මහ ගෙවල් වල ඒ කියන්නේ ඉස්සර එහෙමනේ කියන්නේ අපේ මහ ගෙදර. එහෙම කිව්වොත් ඒ මහ ගෙදර තියෙන දෙයක් තමයි අනිවාර්යෙන්ම මේ යාඩ්ලි කියන බ්‍රෑන්ඩ් එකේ පවුඩර් එක. පවුඩර් එක. මගේ ගෙදර තිබුණා මේ කැප්‍රි එකයි කැප්‍රි පවුඩර් එකයි. ඒකේ කැප්‍රි කියන්නේ ඒ කැප්‍රි බ්‍රෑන්ඩ් එකේම මේ වගේ පර්ෆියුම් එක ස්ප්‍රේ කරලා කැප්‍රි පවුඩර් එක දානවා. ඒ කියන්නේ ඒක හරි සුවඳයි. ගොඩක් වෙලා සුවඳ රැඳෙනවා. ඒවා තමයි අර අපේ පුංචි කාලේ මතක. ඒ කියන්නේ අර නොස්ටැල්ජික් මෙමරිස් කියන්නේ ඒවා. අතීතකාමී මතක. ඉතින් අපි ඔය මේ ඇත්තටම මේ කැප්රි ඔය වගේ දැන් අය සමහරලා ඩිනාවේ අපෝ මොනවද මේ කියලා. එහෙම නෙමෙයි. දැන් යාඩ්ලිත් ඒ වගේ. දැන් මේ යාඩ්ලි එක ඇත්තටම මේ යාඩ්ලි කතාව මං ඔයාට පර්ෆියුම් එකක් බල ඉන්න වෙලේ මට මාත් එක්ක වෙලේ මගේ මිත්‍රයා මේ වැඩසටහන් එක මාත් එක්ක සම්බන්ධ වෙන මගේ මිත්‍රයා රකිත හිටියා. රකිත කිව්වා ඔයා මේ යාඩ්ලි එක ගන්න ඉංග්‍රීසි රෝස් එක නෙමෙයි. රෝස් එක ටිකක් සැර වෙයි. ඉංග්‍රීසි ලැවෙන්ඩර් එක ගන්න මේ ලැවෙන්ඩර් එක හොඳම ලැවෙන්ඩර් එකක් කියන එක. ලැවෙන්ඩර් කියන්නේ ගොඩාක් මිලාදික මේ රෝ මැටීරියල් එකක් නෙමෙයි. ඒ කියන්නේ ලැවෙන්ඩර් වැවෙන රටවල. ඉතින් ඒ හින්දා සමහර බ්‍රෑන්ඩ්ස් වල තියෙන්නේ හොඳම ලැවෙන්ඩර්. මේක මිලාඩු වුණාට හොඳම ලැවෙන්ඩර් තියෙන පර්ෆියුම් එකක්. මොනවද ඔකට කියන්නේ නිකන් සබන් සුවඳ කියලා කියනවා. හැබැයි මේක ලැවෙන්ඩරුත් මහා සැරට අමාරුවට තියෙන පර්ෆියුම් තියෙනවා. මේ ලැවෙන්ඩර් එක මට නම් එහෙම නැහැ. මේක හරි ආසයිතන. ඒ කියන්නේ මන් දන්නේ නැහැ මට හිතෙනවා මේක නම් ටිකක් ෆෙමිනින් ලීනින්. ඒ කියන්නේ මේක යුනිසෙක්ස් නෙමෙයි. ෆෙමිනින් ලීනින් එකක්. හැබැයි ගෑනු කෙනෙක් ළඟින් මේ සුවඳ එනකොට මට එයාව හරි කම්ෆර්ටබල්. ඒ කියන්නේ එයාව අමාරු නෑ. අර සැර සුවඳක් එන්නේ නැහැ කෙනෙක් ළඟින් මේ වගේ සුවඳක් තියෙනවා නම්. දැන් මේක ගැන කතා කරොත් අර මං කිව්වේ පරණ ගෙවල් වල මේ අර යාඩ්ලි බ්‍රෑන්ඩ් එකෙන් පවුඩර් ටින් එක තිබ්බා වගේ තමයි දැන් ගෙවල් වල මේ පර්ෆියුම් එක තියෙනවා නම් අනිවාර්යෙන් මේ ගෙදර ගෑනු පිරිමි ભેදයක් නැතුව දූ දරුවෝ ભેදයක් නැතුව මේ පර්ෆියුම් එක ස්ප්‍රේ කරන්න පුළුවන්. මොකද එහෙම මම දකින්නේ මේකේ මේ අර ගෑනු කට්ටියට විතරයි නැත්නම් පිරිමි කට්ටියට විතරයි. මේල් ෆීමේල් එහෙම මෙහෙ මේල් ෆීමේල් කියලා නෑ. මේක ඕන කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මගේ අදහස. ඉතින් අර මේක ගැන මේ කියන්න ගොඩක්ම හේතුව නැත්නම් මේක මේ ඒ කියන්නේ මං ආසම විදිහේ සුවඳක් කියන එකට හේතුව තමයි අර අපේ පුංචි කාලේ මතකෙත් එක්ක මේ වගේ තියෙන මේ මතක. පුංචි කාලේට යන්න ඕන නම් මේකෙන් පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්න විතරයි තියෙන්නේ. ඔව් මේකේ නෝට් පිරමීඩ් එක මම පැත්තකින් දාන්නම්. මේක කැටගරි එකක් විදිහට ඇරෝමැටික් ෆූජි එකක් විදිහට තමයි සලකන්නේ. මතක තියාගන්න ඔයාලා මේ
දරන්න පුළුවන් මිලකට ගොඩක් සුපර් මාකට්ස් වල බියුටි ප්‍රොඩක්ට් ෂොප් වල දකින්න මේ යාඩ්ලි ඉංග්‍රීසි ලැවෙන්ඩර් කියන්නේ 1801 ඉඳලා නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකක්. මම දන්නේ නැහැ ඔරිජිනල් ෆෝමියුලා එකමද දැන් තියෙන්නේ කියන එක. හැබැයි මම හිතනවා ඔරිජිනල් ෆෝමියුලා එකට සමානව තාම යනවා ඇති කියලා. මොකද යාඩ්ලි අදටත් කැමති අය අතර ඉතාම කැමති බ්‍රෑන්ඩ් එකක්. අද ගොඩක්ම එන පර්ෆියුම් වර්ගවල මේ පර්ෆියුම් කියන ඒ කියන්නේ සුවඳ විලවුන් කියන කෑල්ල ගැලවිලා. ඕනාට වැඩිය කෑම සුවඳයි, ඕනාට වැඩිය බීම සුවඳයි. මම දන්නේ නැහැ මට නම් ඒව ඇත්තටම සෙට් නෑ. ඒ කියන්නේ තනිකරම චොක්ලට් සුවඳයි, තනිකරම කෝපි සුවඳයි. එහෙම ගහගෙන යන්න බෑනේ යංගේ. පර්ෆියුම් එකක අර සුවඳ විලවුන් කියන ගතිය තියෙන්න ඕන. දැන් මේවා ඇත්තටම හරි ක්ලාසි. ඒ කියන්නේ හොඳ ක්ලාසික්ස්. අලුතෙන් එන අය සමහර වෙලාවට යොමු වෙනවා ඔය අලුත් ඒවට. මම දන්නේ මේ වගේ එකක් try කරන්න. මේ වගේ එකක තියෙන ඒ අත්දැකීම දැන් ගොඩක් ඇත්තටම අලුතෙන් එන පර්ෆියුම් වර්ගවල දකින්න නෑ බහුතරයක. මේ 4711 ලගේ කමනි මේ ඔරිජිනල් ඔඩි කොලොන් එකට අමතරව මෙයාලගේ තව නිකුත් කරනවා මේ ඉන්ග්‍රීඩියන්ට්ස් කීපයක් ප්‍රොමිනන්ට් කරපු ලයින් එකක් ඇක්වා කොලෝනියා ලයින් එක කියලා. ඒකේ මං හිතන්නේ රාශියක් තියෙනවා. අපි පුළුවන් ඒවා පුළුවන් වෙලාවට ගේමු. අද මෙතන තියෙන එකක් මම පර්සනලි ටිකක් වැඩිපුර කැමති සුවඳක් පර්ෆියුම් නෝට් එකක් තමයි අයිරිස් කියන්නේ. අයිරිස් කිව්වහම ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් නිකන් ලිප්ස්ටික් වල එන සුවඳ. ඇක්වා කොලෝනියා ලයින් එකේ 2018 දී නිකුත් වෙන ඔඩි කොලොන් එකක් තමයි මේක. saffron and iris කියලා කියන්නේ. මේකේ ගොඩාක් වර්ග තියෙනවා. මේක නම් ස්ප්‍රේ කරන ඇටමයිස් එකක් තියෙන එකක්. මේ පොඩි බෝතලේ වුණාට saffron and iris. මේකේ අන්තර්ගත වෙන්නේ කුංකුම. කුංකුම කියන්නේ මෙටැලික්, ස්පයිසි, ෂාප් සුවඳක් තියෙන එකක්නේ. එතකොට ඇලෙක්සැන්ඩ්‍රා කේල් තමයි ඇක්වා කොලෝනියා ලයින් එකේ මේ saffron and iris හදන්නේ. මේක මං හිතනවා ඇඟට ස්ප්‍රේ කරලා වාගේ අයිඩියා එක කියන්නකෝ. මේකත් 4711 ලගේම එකක්. ගොඩක් සැර නෑ නේද? නෑ හරි කූල්. ලිප්ස්ටික් සුවඳ වගේ සුවඳක් තියෙනවා. ඒ කියන්නේ ඔඩි කොලොන් එකක තියෙන අර සිට්‍රස් ඕපනින් එක දැනෙනවා. හැබැයි ඊළඟට එවෙලෙම චේන්ජ් වෙනවා නේද? මට නම් අර අයිරිස් එක දැනෙනවා. පොඩි ස්පයිසි, මෙටැලික්, ලෙදරි ටච් එකක් එන කොම්පෝනන්ට් එකක් තමයි මේ පර්ෆියුම් වලට saffron කියන්නේ. හොඳ saffron කියන්නේ. ඕක ගැන ඔයාගේ අයිඩියා එක මොකද්ද? ඒ කියන්නේ මේක මොන වගේද මොන වගේ තැනකටද සෙට් වෙන්නේ? මේකත් මම හිතනවා මට නම් පර්සනලි හිතෙනවා එදිනදා පාවිච්චි කරන්න හොඳයි. දැන් මේක ඔඩි ක්ලෝන් මේක අපි කියන්නේ අර නිකන් ඔඩි කොලොන් වල සම්මතය. ඔව් අර ඒ කියන්නේ අපි කියන්නේ අර ලදරු සීමාව කියලා. මේක. එතකොට මේක තව ස්ටෙප්ස් දෙක තුනක් විතර ඩෙවලොප් කරලා මේක ඉන්ග්‍රීඩියන්ට්ස් මීට වැඩිය චුට්ටක් විතර තව ඈතට ගිහින්. ඒ කියන්නේ මේක චූටි ළමයෙක්ගේ අර ෆීලින් එක චූටි ළමයෙක්ගේ එක්ස්පීරියන්ස් එක නෙමෙයි එන්නේ. මේක ටිකක් අර ටීන් අයට කියන්නේ අපිට උනත් ඒ කියන්නේ උනත් පුළුවන්. එදිනදා පාවිච්චි කරන්න, ඔෆිස් වෙයා කරන්න නේ. ඒ කියන්නේ කාටවත් කරදරයක් නැහැ. මේවා ගැහුවහම මේ රූම් ෆිලර්ස් නෙමෙයි. ගොඩාක් වෙලාවට තමන්ගේ අවට සහ ස්කින් සෙන්ට් තත්ත්වය තමයි තියෙන්නේ. පැය කීපයක් රැඳෙනවා. හැබැයි මිල ගොඩාක් වැඩි නෑ මේවා. මේක ඔෆිස් යූස් කරන්න පුළුවන්. ටීනේජර්ස්ලට තරුණ කට්ටියට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මේක චූටි බබෙකුට පාවිච්චි කරන්න බෑ. මේක චූටි බබාලට, තරුණ අයට, වයස අයට, මහලු අයට ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙකේ තියෙන ඩිෆරන්ට් එක යන්නේ මේක අර මං කිව්ව විදිහට සැර හරි අඩුයි, හරි කාම්. මේක මීට වැඩිය චුට්ටක් විතර වෙනස් සුවඳ. ඒ කියන්නේ සැරට වැඩිය සුවඳ වෙනස් පැත්තකට යන්නේ. දැන් මේකේ ඉන්නේ ෆ්ලෝරල් සිට්‍රස් එකක්නේ. මේක වෙන යන්නේ පොඩි ඒක කොහොමද කියන්නේ? මේකේ අර ලිප්ස්ටිකී ගතිය නේ. ඒ කියන්නේ මොකද අයිරිස් කියන්නේ වෙනස් විදිහේ මල් සුවඳක් නේ. අයිරිස් කිව්වහම දැනෙන්නේ. අන්න එතෙන්ට ගෙනියනවා. ඊට පස්සේ සැෆ්‍රනුත් තියෙනවා. රිෆ්‍රෙෂ් වෙනවා මේකට. මේක අර එහෙම වෙනසක් තියෙන එකක්. ඉතින් ඕක තමයි අද අපි ගෙනාවු ප්‍රොඩක්ට්ස් ටිකේ කතාව. ඔයාලට මම යෝජනා කරන පුංචි දෙයක්. මේක බලන අය ඔයාලගේ මතකේ තියෙන අදටත් ඔයාලා කැමතිම පර්ෆියුම් එක නෙමෙයි.
ඕඩි කොලොන් එක කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඔයාලා කැමතිම ඕඩි කොලොන් එක මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. අනිත් එක තමයි මේ අපි මේ වීඩියෝ සීරීස් එක කරනකොට මේකේ ප්‍රධානම අරමුණක් තියෙනවනේ. මේ කියන්නේ මේ දෙයක් කරද්දී අපිට මොනවා හරි දෙයක අරමුණක් තියෙන්න ඕනේ. එහෙම නැතුව අපිට වැඩක් කරන්න බෑ. ඉතින් මේ වගේ වීඩියෝ සීරීස් එකක් කිරීමේ ප්‍රධානම අරමුණ තමයි ඔයගොල්ලන්ට අලුත් දෙයක් ඉදිරිපත් කරන එක. අලුත් දැනුමක් ඉදිරිපත් කරන එක. දෙයක් ඔයාලා නොදන්න දෙයක්. අපිත් නොදන්න දේවල් තියෙනවා. ඒ හැමදේම දැනුවත් වෙලා ඔයාලට ඉදිරිපත් කරන එක. අනිත් දේ තමයි අපේ තරුණ පරම්පරාවට. අපි දෙයක් කියලා දෙන්න ඕනේ අපිට තිබ්බ අත්දැකීම්. අපේ පුංචි කාලේ අත්දැකීම්. දැන් තරුණ පරම්පරාවේ අයට ගොඩක් අර අතීත අත්දැකීම් අඩුයි. ඒගොල්ලන් ජීවත් වෙන පරිසරයේ වටාපිටාවෙක ඒගොල්ලෝ හැමතිස්සම ගැවසෙන විදියත් එක්ක ජීවත් වෙන විදියත් එක්ක ඒගොල්ලන්ට පුංචි කාලේ අත්දැකීම් හරි අඩුයි. අපේ එක්ස්පීරියන්ස් අඩුයි. මොකද විශේෂයෙන්ම මේ Gen Z කියලා හඳුන්වන කොටසට එයාලා ගොඩාක්ම අන්තර්ජාලය ඔය වගේ තාක්ෂණිකම හැදිච්ච අයනේ. එයාලා ජීවිතේ අර පරිසරයක ගත කළා, පරිසරයේ දේවල් දැකලා, පරිසරයේ සුවඳත් විඳලා, පරිසරයේ සද්ධාල හැදිච්ච අයට වැඩිය එයාලා අර වෙනත් විදිහේ සත්‍ය නොවන අර ලෝකික වර්චුවල් ලෝකෙක වැඩි කාලයක් ගත කරපු අය. ඉතින් එයාලගේ තේරීමුත් සමහර වෙලාවට ඒ වගේ. ඉතින් අපි මේ කරන දේ, අපි මේ කතා කරන දේවල් අලුත්ම දේවල් මේ දැන් දැක්කනේ කිව්වනේ උදාහරණ විදිහට 1792 1801 හැබැයි අදටත් තියෙන ඒවා මේ වගේ දේවල් ගැනම කතා කරන්නේ මේවා අලුත්ම කන්ටෙන්ට් නොවුනත් විශේෂයෙන්ම සිංහලෙන් මේ වගේ දේවල් මිනිස්සු කතා කරන්නේ නැහැ. ගොඩක් අය කතා කරන්නේ වෙලේ මොනවා හරි වෛරල් වෙන්න පුළුවන් මොනවා හරි මාතෘකාවක් දේශපාලනය හරි නැත්නම් වෙනත් මොනවා හරි කුණු ගොඩක් හරි අරගෙන ඕකම පට්ට ගහගෙන අර හැමෝම try කරන්නේ views ටිකක් ගන්න මට මාසේ අන්තිමට ඩොලර් කීයක් එනවද බලන්න ඕක. හැබැයි අපි මේ ශීක්පීඩියා කියලා කතා කරන අපේ මේ ප්‍රොජෙක්ට් එකේ අපේ මේ මැගසින් එකේ සහ ඔයාගේ සෙස්ට් ගර්ල් මැගසින් එකේ වුණත් අපිට එහා ගිය දේවල් ටිකක් කරේ සහ කරන්නේ. ඉතින් අපි මෙතන මේ විලාසිතා ෆැෂන් සම්බන්ධව දැනුම් ගබඩාවක් හදන්නේ. ඉතින් කැමති අය මං හිතන්නේ ටිකෙන් ටික අපිත් එක්ක එකතු වෙනවා. එකතු වෙන අයට වටිනා දෙයක් මං හිතනවා අපෙන් ලැබෙනවා කියලා. අනිත් එක තමයි මේ දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය අනිවාර්යයෙන්ම දැනුවත් කරන් තරම් ලොකු දැනුමකින් සන්නද්ධ වෙලා ඉන්නවා කියලා මම දන්නවා. මොකද දැන් මේ වීඩියෝස් ටික ඕගොල්ලෝ දිගටම නැරඹුවා නම් ඕගොල්ලන්ට මේ එකතු වෙන දැනුම ඕගොල්ලන්ගේ දැනුම ගබඩාවේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕගොල්ලන්ගේ ඊළඟ පරම්පරාවට ඒ කියන්නේ පුංචි දරුවෙක්ව වුණත් දැනුවත් කරන්න. ඉතින් එහෙම ලොකු දැනුමක් අපි ඔයාලට දෙන්නේ මේකෙන් ඔයගොල්ලන්ගේ කියන්නේ ජීවිතේට මොනවා හරි දෙයක් එකතු කරගනි කියලා. එහෙම නැතුව අපිට සාමාන්‍යයෙන් ඔහේ වීඩියෝ එකක් කරන්න පුළුවන් පර්ෆියුම් එක සුවඳ බලලා කියලා. එහෙම නැතුව මේකේ ටෙක්නිකල් පාර්ට් එකකුත් එක්ක මේක ඉදිරිපත් කරන්නේ අර දැනුම එකතු කරගන්න. ඉතින් ඒකින්ද අනාගත පරම්පරාව මේ වගේ අතීතයේත් මේ වගේ දේවල් තිබුණා මෙන්න මේ දේවල් තමයි අපේ ආච්චි අම්මලා සීයලා මුතුන් මිත්තෝ පාවිච්චි කරේ කියලා අපිට අවබෝධයක් ලබා ගන්න තමයි මේ වගේ දේකුත් අපි මේ අතරින් පතර ගෙනල්ලා ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. නැත්තම් හැමදාම එකම ටික එකම විදියට කිව්වහම ඕගොල්ලන්ට ඒකෙත් රහක් නැතුව යනවනේ, එපාත් වෙනවනේ. ඉතින් ඒකින්ද පුංචි කාලේ අත්දැකීම් අපි හැමෝම ආසයිනේ පුංචි කාලේට. ඉතින් ඒ හින්දායි අපේ පුංචි කාලේ අපි විඳපු අත්දැකීම් ඕගොල්ලන් එක බෙදා හදා ගන්න ඕන නිසා තමයි අපි මේ විදියට මේ දේවල් කරමු කියලා කතා බහ කරලා ඕගොල්ලෝ ඉදිරියට මේ ටික අරගෙන ආවේ. ඉතින් මං හිතනවා ඒක සාර්ථකයි කියලා, සෑහෙන සාර්ථකයි. මොකද අපි හැමෝම අද දවසේ මේ වෙලාවේ අපේ පුංචි කාලෙට ගියා. ඒ කියන්නේ මේ ඕඩි ක්ලෝන් එක අපි අපේ පුංචි කාලෙට ගියා. ඔයාලත් මේ දේවල් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් අරගෙන නැත්නම් අරගෙන බලන්න. ආයිමත් ඔයාලට ඔයාලගේ පුංචි කාලෙට යන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. සුන්දර කාලයකට නේද? අනිත් එක මතක් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා කැමති ඕඩි කොලොන් එක මොකක්ද කියන එක. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපේ වීඩියෝත් එක්ක අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට මේ වගේ දේවල් ගැන නිවැරදි අලුත් දැනුමක් ලබා ගන්න වගේම මේ දේවල් දිනා ගන්නත් අවස්ථාව ලැබේවි. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලට සුබ දවසක්.